ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. හැම වෙලාවෙම තමන් හම්බ කරපු ධනය කොටස් 4කට බෙදන්න කියලානේ කිව්වේ. එක කොටසක් මගේ ආහාරය සඳහා වගේම අන්‍ය වූ යුතුයකම් සඳහා. ද්වේහි කම්මං පයෝජේ කොටස් දෙකක් හැම වෙලාවෙම තියන්න ඕනේ. නැවත ධනෙ සම්පාදනය කරන්න වියදම් කරන්න. චතුත්තංච නිදාපෙය්‍ය හතරවෙනි කොටස නිදන් කරන්න ඕනේ. නැති බැරි ආපදාවක් වුණ වෙලාවක ප්‍රයෝජනෙට ගන්න. ඔය න්‍යාය අනුගමනය කරනවා නම් අපි කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කවදාවත් ධනෙ හම්බ කරන්න එපා කියලා කාටවත් කියලා නැහැ. හැබැයි තමන් දැනගන්න ඕනේ මේ ලෞකිකව හම්බ කරන සියල්ලම මෙහි තියලා යන්නේ. ඒ අතරේ මට ගෙනියන්නත් දෙයක් මං අනිවාර්යෙන් හම්බ කරන්න ඕනේ කියලා.